මේකංකහය නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස වන්දනීය පූජනීය සායිනිකායක මහානායක හාමුදුරුවන් වහන්සේලා අනුනායක හාමුදුරුවන් වහන්සේලා මධ්‍යම හාමුදුරුවන් වහන්සේලා විහාරාධිපති හාමුදුරුවන් වහන්සේලා ශාසන ආරක්ෂක බලමණ්ඩලවල සාමණේර මේ සියලුම වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ආරබත නික්කමත යුඤ්ඤත බුද්ධ ශාසනේ දුනාත මච්චුනෝ සේනං නලාගාරං ච කුංජරෝ යෝ ඉමස්මින් ධම්ම විනයේ අපමත්තෝ විහෙස්සති පාය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති අරඹව නික්මයව යෙදව මෙහෙයට සසුනේ පළවා හරු මරසෙන් භවවනවන් ඇත් සිරිමි යමෙක් මේ දහම් මිනේ වෙලවි වැය යෙදේ නම් හෝ සසරූපත හැර දුක් කෙලවර කරන්නේ මයි කියලා තමයි ඒක පැහැදිලි කරලා තියෙන්නේ. ඉතින් මම පොත්පත්වල තියෙන ඒවා අරගෙන තමයි මම කියන්නේ. මගේ වචන වල අඩුපාඩු ඇති, ගොත ගැහෙනවා ඇති. ඉතින් ආමුදුරන් වහන්සේලා ඉතින් ඔය අඩුපාඩුවක් තිබ්බොත් ඒක පොඩ්ඩක් කියලා පොඩි කමෙන්ට් එකක් දානවා. මෙන්න මේ ටික තමයි මේ ගාථාවේ මේකයි අඩුව කියලා මම ඉතින් එතකොට හදා ගන්නවා. මේවා පොත්පත්වල තියෙන ඒවා මම බලාගෙන කියන්නේ. ඉතින් ඒව අරගෙන තමයි හැබැයි මට පැහැදිලිව තේරුම් ඒවා තමයි මම අරන් තියෙන්නේ. ඒවට උත්තර බඳින්න පුළුවන් තවත් දීර්ඝ කළා මට මේවා ප්‍රශ්න කරනවා. ඉතින් අපි අද පළවෙනි පස්වෙනි දේශනාව කළා. දැන් 6 වෙනි දේශනාවට මම යොදාගත්තේ කාම සුක්ඛල්ලිකානුයෝගය සහ අත්තකිලමතානුයෝගයයි. මෙන්න මේ දෙක. මේ මොකද රටේ ප්‍රශ්නේ අත්තරින්න කියලා හාමුදුරුව අත්තරින්න කියලා බුදුහාමුදුරුව අත්තරියා. එතන සල්ලි තියලා ඕව වෙන ප්‍රශ්නනේ. දැන් මෙතන ඉන්නේ මොකද්ද මේ අත්තකිලමතානුයෝග හා කාම සුක්ඛල්ලිකානුයෝගයයි. අන්ත යනු කෙලවරයි. කාමසුකල්යානුයෝගය නම් වස්තුකාම ක්ලේශකාමයන් පිළිබඳ සත්‍යයා තුල පවත්නා තෘෂ්ණාවයි. මේ කාම යනුවෙන් වස්තුකාම ක්ලේශකාම යන විවිධ කාමයෝ ගැනීති. රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම, ධම්මකාම යයි ෂඩ්විධ වෙති. ඔන්න කාමය සියල්ලම කාම. ගිහි ජීවිතයේ ගෙවන අයගේ කාම සුක්ඛල්ලිකානුයෝගය කියන්නේ ගිහි ජීවිතේට. ගිහි ජීවිතේට තමයි ඔය උපාසිකාවන් ගෙවන ජීවිතේට තමයි කාම සුක්ඛල්ලිකානුයෝගය කියලා කියන්නේ. ඒවා ඒ අයට ඕනේ. ඒගොල්ලෝ ඒවා පිනවනවා. ඒවා එකතු කරන ඒවා රැස් කරන අය තමයි. දැන් හොඳට අපි ඔය තේරුම් ගන්න ඕනේ. අපි මේ ඔහේ කියනවා. ඔහේ බයිනවා. ඔහේ මොකක් හරි එකක් කියලා පොඩ්ඩක් නැත්තම් හොඳටම ගහලා දානවා. ගිහි ජීවිතය කියන්නේ ඒ තමයි. ඊගාවට තියෙනවා
එසේ සත්‍යය විසින් තෘෂ්ණාවෙන් පිළිගනු ලබන සවිඥානික අවිඥානික වූ ස්ත්‍රී පුරුෂ ධන දාන්‍ය ආදී සියලු දේ වස්තුකාමයෝය. ක්ලේශකාමයෝ නම් ඒ වස්තුකාමය පිළිබඳව සත්‍යයට උපදින ආශාවයි. ක්ලේශකාමය මේ විවිධ කාමයන්හි ඇලී ගැලී වාසය කිරීම කාම සුක්ඛල්ලිකානුයෝගයයි. ඒ කියන්නේ ගිහි ජීවිතේ. ගිහි ජීවිතේට නිවන් දකින්න පුළුවන්. නළුවන්ට නිවන් දකින්න පුළුවන්. මේ ශාසනය අතරින්න ඕනේ නැහැ. නළුවෝ රංගපාන කලාකාරයෝ බුදුදහම අතරින්න ඕනේ නැහැ. ඒවට කරන්න ඕනි විදිය අපි කියා දෙන්නම්. ඔය අපාය යනවායි අරකයි මේකයි නළුවෝ කියලා දානවා. අගක් මුලක් තේරුම් කරන්නේ නැහැ. විනය වැරදි දානවා. හැබැයි ඒක එකට කරන්න තියෙන විනය කර්මය දාන්නේ නැහැ. මේක හදන්නේ මේ විදිහටයි. මේ නළුව මේ විදිහටයි ගොඩ යන්නේ. මේ බුදුදහම අතරින්න කොටහකට විතර බුදුහාමුදුරුවෝ දේශනා කළා නැහැ. බුදුහාමුදුරුවෝ සියලු සත්‍යයට දේශනා කරපු දහමක්. තේරුණයි? පව් කරන අයටත් පුළුවන්. ඒ පව් වලට ඒ විපාක තියෙනවා. අපි කියා දෙන්නම් ඉස්සරහට. ඒක තමයි කාමසුක්ඛල්ලිකාන යෝගය. මේ වස්තුකාමයන් කෙරෙහි ඇලීම. ඔකත් නැතුව බෑනේ. දරුවෝ හදන්න නැතුව ඉන්න පුළුවන්ද ගිහියන්ට? ඉඩ කරන්න නැතුව ඉන්න පුළුවන්? ගෙවල් දොරවල් නැතුව ඉන්න පුළුවන්ද? වතු පිටි යහන වාහන මේ ඇස කනනාතේ පින වෙනවා තමයි. පින වෙනවා තමයි හොයන එක තමයි කාමසුක්ඛල්ලිකාන යෝග කියන්නේ. ගිහිකම කියන්නේ ඒකට. ඔකට තමයි ගිහි ජීවිතය කියලා කියන්නේ. ඕවට ඇලිලා බැඳිලා ඉන්න එක තමයි. ඒ අයටත් පස්සාකාරයක් තියෙනවා නිවන් දකින්න. නිවන් දකින්න පස්සාකාරයක් තියෙනවා. එතකොට අත්තකිලමතානුයෝගේ නම් ශරීරයේ කලාන්ත බවට වෙහෙස බවට පත් කරන ශරීරයට දුක් පීඩාගෙන දෙන පංචවිධ කටුක උතාදියේ නැවත නැවත යෙදී වාසය කිරීමයි. පෙර දඹදිව සමහර මිත්‍යාශීලී මිත්‍යා උත සමාදන් එයින් විමෝක්ෂය බලාපොරොත්තු වෙච්ච අය හිටියේ. මිත්‍යාශීලීව මිත්‍යා උත සමාදන් කියන්නේ සීල සමාදන්. ඕවා කියන්නේ ඔය නිගණ්ඨනාථ බුද්ධ ඔය දැන් එක රහතන් වහන්සේ කෙනෙක් රහතන් වහන්සේ කිව්වට කකුල් දෙක උඩට දාගෙන අත්තක බිමට ඔළුව දාගෙන ඉන්නවලු. එහෙම හිටපුවයි හිටලා තියෙනවා. ගිනි ගොඩවල්, ගිනි තපස්, කටු තපස්, සුනක, උත් හරක් ඔය වගේ තපස් කරපු අයට අඬලා හැපිලා තියෙනවා. ඉතින් ඒවා තව දිරයි. දුක් දීමෙන් උත්තේජය ලබාගත්තව විශ්වාස කරගෙන තමයි ඒවයි යෙදුනේ. අධික ශීත කාලයේ දියේ ගිලීම, අධික ග්‍රීෂ්ම කාලයේ ගිනි තැපීම, ගිනි මත්තේ සක්මන් කිරීම, කටු ගොඩවල් මත්තේ සයනය කිරීම ආදී විවිධ රුත සුනක රුත ගවයන්ගේ ඒවා යෙදිලා තියෙනවා. ඉතින් මේවාගෙන් පීඩාගෙන දෙන ලෙස හැසිරීම ඒක තමයි සිතට, කයට, වචනයට මේවට ඇති වෙන ප්‍රශ්න තමයි අත්තකිලමතානුයෝගය කියන්නේ. ඒකත් අත්හරින්න එපා කියලා තමයි බුදුහාමුදුරුවෝ. අත්හැරලා කරන්න පුළුවන් කමක් නැහැ. මේ අන්ත දෙකම ආර්යයන් විසින් සේවනය නොකළ යුතුයි. කවුද ආර්යයන් කිව්වේ? ආර්ය අනාර්ය සංඝයාටයි බුදුහාමුදුරුවෝ බණ කියලා තියෙන ගොඩක් ඒවා ගියයටත් පොදුයි. එයාටත් ඒව තේරුම් කරලායි ගන්න තියෙන්නේ. නැත්තම් ලෝකෙට එක ධර්මයයි ගිහි පැවිදි සියල්ලටම. ඒව සේවන ග්‍රාම්‍ය වූ පෘථග්ජනයන් විසින් පුරුදු කරන ලද්දක් බව බුදුන් වහන්සේ වදාළසේක. කාමසුක්ඛල්ලිකානුයෝගයයි අත්තකිලමතානුයෝගයයි කරන්නේ පෘථග්ජන මිනිස්සු. ආර්ය මාර්ගයට පිළිපන් මිනිස්සුවත් ඒව කරන්නේ නැහැ. සම්මුති සංඝයා ඒව කරන්නේ නැහැ. අනාර්ය සංඝයා ඒව කරන්නේ නැහැ. අත්හරින්න යන්නේ නැහැ. අත්හැරලා ජීවිතයක් නැහැ. ඒක දුකයි. අත්තකිලමතානුයෝගෝ දුක්ඛෝ. අත්හරින්න කියලා කියන්නේ සියල්ල අත්හැරලා මහාන වුනේ. අනේ අපි නම් එහෙම නැහැ.
ඊයල්ලා තියා මෙලෝදියක් දන්නේ නැතුව අපි සිවුර හොයාගෙන ආවට පස්සේ තමයි අපිට ලොකු ආම්දුල්ල මේවා කියලා දුන්නේ. එතකොට උන්වහන්සේ ඒ දේශනා කොට වදාළේ තමන් දෙහි යෙදී කිසිදු හරයක් නැතුව ප්‍රත්‍ය වශයෙන්ම අවබෝධ කරගෙන. එතන දුෂ්කර ක්‍රියා කළ අවුරුදු 6ක් ඕක කළානේ බුදුහාමුදුරුවෝ. ඒතකොට සංසාරේ ජාතක කතාවල් වල තියෙනවනේ. විඳපු දුක් අනේක දුක් වෙච්ච ප්‍රශ්න උඩින් ගිහිල්ලා බිමට වැටුණානේ නේද? ගෑණියෙක් නිරුවත දැකලා එන් අවබෝධ කරගෙන 30 වසක් මුළුල්ලේ ලෝක කිසියකු හට සමකල නොහැකි අරින් කාමසුක්ඛල්ලිකාන යෝගයේ උත්කෘෂ්ඨ ලෙස යෙදී වාසය කළා. ඒ කියන්නේ රජසැප. රජසැප වලට වැඩි ඉතින් ලබන්න සැපක් නැහැනේ. නේද? කාමසුක්ඛල්ලිකෝනේ උපරිම සැප තමයි රජසැප. එහෙත් ඒ විවිධ ක්‍රමයන්ගේ ඇති අනාරත්තයන් අවබෝධ කරගෙන එයින් වෙන ලෙස බුදුහාමුදුරුවෝ අපිට වදාළා. පළමු කියන ලද අන්ත දෙකට නොපෙනී නිවන් සුව ලබනු පිණිස ගමන් කළ යුතු සම්‍යා දිට්ඨි ආදී අංග 8කින් යුත් මේ උතුම් ප්‍රතිපදා මාර්ගයයි එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. වැඩපිළිවෙල මාර්ගය පාර ලබන ඵලවත් නුවණවත් ඒවා නෙමෙයි සෝවාන්වත් නෙමෙයි හොඳේ. ඒක තමයි වැඩපිළිවෙල. ඒ වැඩපිළිවෙල කරනකොට ලබන ප්‍රතිඵල තමයි වාර විභාගේ පාස් පෙළ විභාග කියන්නේ ඒ වගේ. වාර විභාගේ ඵලය. තේරුම් අරගත්තාම අවබෝධ කරගත්තාම ඵල ලබනවා. අන්න ඒ ඵල වලින් ඔබට ගියාන් පස්සේ සෝවාන් වෙනවා. සක්කාය දිට්ඨිය ගැන, විචිකිච්ඡාව ගැන, සීලබ්බත පරාමාස ගැන. ඔය සීලෙන් නිවන් දකින්න දකලා නැ ඉන්නවනේ නේ. සීලෙන් නිවන් දකින්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නේ නේද? සීලබ්බත පරාමාස කියන්නේ සීලෙන් නිවන් දකින්න බෑ. සීලයේ තියෙන ඉනිමඟ නිවනට. කුසලෙට. කුසල් කරන්න ඕනේ. ආර්ය යනු බුදුපසේ මහරහතන් උතුමන්ට විවහාර කරන නාමයයි. සෝවාන් සකදාගාමි අනාගාමි රහත් බුදුවරු ඊගාවට පසේ බුදුවරු කියන තුන්තරා බෝධියට පත් වෙන අය සෝවාන් ඉඳලම ආර්ය මහා සංඝරත්නයයි. මේ මධ්‍යම ප්‍රතිපදා මාර්ගයේ සෝවාන් ආදී ඒ මගින් නැසිය යුතු කෙලසුන්ගෙන් දුරු හේින්ද ආර්යභාවය සිදු කර දෙන හේින්ද ආර්ය ඵල ප්‍රතිලාභයේ පිණිස පවත්නා හේින්ද ආර්යයයි කියනු ලැබේ. අෂ්ට යනු 8යි. අංගික යනු හේතුව යන තේරුමයි. මාර්ගික යනු උපාය පාර යන තේරුමයි. රවිත්ත මෙහි සම්පූර්ණ අදහස නම් බුදුපසේ මහරහතන් වහන්සේලා පිළිපන් අංග 8කින් යුත් මාර්ගය යන්නේ. පුජ්‍යලේ ආර්ය භාවයට පමුණනා වූද පුජ්‍යලයාට ආර්ය ප්‍රතිලාභය සිදු කර දෙන්නා වූද අංග 8ක් ඇති මාර්ගයට ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියනු ලැබේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේ ගමන් කිරීමෙන් දස සංයෝජනයන් අරහත් මාර්ග ඥානයන් නැසීමෙන් ලැබෙන විජයග්‍රහණය වන පුනර්භවය සිඳලීමේ බෞද්ධ දර්ශනයේ සඳහන් වන බෞද්ධයාගේ බලාපොරොත්තු වන විමුක්ති සපත වන බව දේශනා කළහ. දීර්ඝ කාලයක් මුළුල්ලේ සමාජයේ සම්භාවනයට පාත්‍ර වූ විවිධ දෘෂ්ටින් හා දර්ශන යටපත් කරමින් මතුණු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හේතු කොටගෙන සිදු වුණු සමායික විපර්යාසක ඉතා විශාලය. එම සත්‍ය දර්ශනයේ ආලෝකයෙන් ලෝකය ප්‍රබෝධමත් විය. තථාගතයන් වහන්සේගේ ඉහළම සොයා ගැනීම නම් මේ මැදුම් පිළිවෙත් මගයි. උන්වහන්සේගේ ධර්මයේ උසස් සංඝ සියල්ලම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුළත් වේමය. ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුළත් වේමය.
එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි අපි පළවෙනියෙන්ම තේරුම් අරගත යුතු කාරණාව නිවන් දකින්න. සක්කාය දිට්ඨි විචිකිච්ඡාව සීලබ්බත පරාමාස කියන තුන කඩන්න. ඉන් එහාට දස සංයෝජනයේම කඩන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි උපයෝගී කර ගන්න ඕනි. ඒ මාර්ගයේ ගමන් කරන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොර නිවනක් නෑ. මේ බුද්ධ ශාසනයෙන් තොර නිවනකුත් නෑ. බුද්ධ ශාසනයෙන් තොර පින කුසලයකුත් නෑ. සාත්වරේ දේශනා කළා අනුමත කළා තියෙන්නේ පයි පින කුසලය අනිත් අයට අනුමත වෙන්නේ. නැත්තම් යුතුයයි තුකන්නේ. දුගී මගී යාචක පූජක වෙන්නේ නෑනේ අනුමත කළේ නැත්තම් නේද? ඒතර පූජා බුද්ධියෙන් තමයි සියල්ල කරන්න ඕනේ. දෙන දෙයක් දෙන්න ඕනේ. අත්තරිනේ කාලයි කියලා දෙන්න යන්න හොඳ නෑ. එතකොට අත්ත කියලා මතානුയോഗය එතකොට විද්‍යා දෘෂ්ටියක්. තේරුණාද? අත්ත කියලා මතානුയോഗයක් බුදුදහමේ නෑ. කාමසුක්ඛල්ලිකානුයෝගිකුත් බුදුදහමේ නෑ. ඒකයි විනයදර හාමුදුරන්ට නිවන ලබන්න බැරි. ධර්මදර හාමුදුරන්ට විතරයි නිවන ලබන්න පුළුවන්. හැබැයි විනයදර හාමුදුරන්ගේ මහානකම ආරක්ෂා වෙනවා ශාසනය කටයුතු කරගන්න. ඒ ග්‍රන්ථ දුරය විදර්ශනා දුරේ ග්‍රන්ථ දුරේ කියලා දුර දෙකකුත් තියෙනවා. ඔය බුද්ධඝෝෂ හාමුදුරුවෝ එහෙම ග්‍රන්ථ දුරේ දරලා තියෙනවා. විදර්ශනා දුරේ දාපු මහා රහතන් වහන්සේලා තමයි ඒවා අනුදැන වදාළේ. ග්‍රන්ථ දුරේ දරපු එක්කෙනා ලිව්වා මිසක් මේ එයාගේ දහමක් නෙමෙයි. බුද්ධඝෝෂ හාමුදුරුවෝ ග්‍රන්ථ දුරේ දරපු ලේඛනය කර ලියපු කෙනා බුද්ධඝෝෂ හාමුදුරුවෝ. අවවාදන ශාසනා දීලා ඒව මූලිකත්වයේ අරගෙන ඒවට අඩුපාඩු කියලා දීලා කටයුතු දේශනා කළේ මුඛ පරම්පරාවෙන් ආපු දේශනාවල් පෙන්නලා දුන්නේ මහා නාම වගේ මහා රහතන් වහන්සේලා. බුද්ධඝෝෂ ධර්මයේ අරෝමයේ කියලා එන්නට පහස කරනවා ඉතින් ධර්මයට. හෝ සසරක හැටි ඉතින් කොයි ලොව යන්නද? එතකොට දැන් දෙවෙනි කාරණා වශයෙන් දැන් අපි ගන්න ඕනි මේ ආරෂ්ඨාංග මාර්ගයෙන් කලාකාරයට නිවන් දකින්න බැරිද? පින් දහම් කරගන්න බැරිද? පව් පිරෙනවා. මෙන්න මේ කාරණාවයි මේක මම මූලිකත්වයේ ගත්තේ. මොකද මේ කලාකාරයන්ටත් ශාසන විපාක කරන බුදුහාමුදුරු කියපු දේ තේරුම් කළා සම්පූර්ණ විස්තර කරන්නේ නැතුව ඔහෙ කියන. ඒකයි කියන්නේ බුදුහාමුදුරම නොකිය යුතු ඒවා තියෙනවා, කිය යුතු තැන් තියෙනවා, නොකිය යුතු තැන් තියෙනවා කියලා. දැන් විපාක දෙන කර්ම තියෙනවානේ. ditta ධම්ම වේදනීය කර්මය. මේ ආත්මේ විපාක දෙන ඒවා. උප්පජ්ජ වේදනීය කර්මය. ඊළඟ භවයේදී විපාක දෙන ඒවා. අපරාපරිය වේදනීය කර්මය. උපන් භවයන් වල විපාක දෙන කර්ම. අහෝසි කර්ම. අහෝසි වී නැති වී යන කර්ම. එතකොට දැන් මෙන්න මේ කලාකාරයන්ට අහෝසි කර්ම බවට පත් කරගන්න බැරිද? කුසල් කරලා පින් දහම් කළා. අහෝසි කර්ම බවට පත් කරන්න පුළුවන්. හැබැයි කර්මයක් තියෙනවා. යුක්තිය අයුක්තිය නෙමෙයි බුදුදහමේ කර්ම ඵලය. සාධාරණ අසාධාරණ නෙමෙයි කර්ම ඵලය කියන්නේ සිතයි කයයි වචනයයි හසුරුවන එකකින් හටගන්න කර්මයක්. අන්න ඒකයි කලාකාරයට නළුවන්ට එහෙම ඒ කර්ම රැස් වෙනවා කියලා කියන්නේ. මොකද සිතයි කය රංගපෑවට සිත කය වචනයනේ දැන් මෙතන හසුරුවන්නේ. අන්න ඒ නිසා. නැතු ඒවා අහෝසි කරගන්න බැරි කියන එකක් එහෙම නෙමෙයි. නිවන් දකින්න බැරි කියන එකක් එහෙම නෙමෙයි. පින් කුසල් රැස් කරගන්න බැරි කියන එකක් එහෙම නෙමෙයි. ඒ කර්මයන් වල තියෙනා වූ ස්වභාවයන්ට ඒ කර්මයන් වල තියෙන ස්වභාවයන්ට ඒව අහෝසි වෙන්නේ ඊට වැඩිය කුසල් කළා
ඊට වැඩිය දාන මාන දීලා අටමහා කුසල් කළා කටින පින්කම් කළා දස මහා කුසල් කරලා අන්න ඒව කරනකොට අර අහෝසි කර්ම අර අහෝසි වෙලා යනවා. මේක තියෙන්නේ අහෝසි කර්ම. අහෝසි වී නැති වෙන යන කර්ම තියෙනවා. ඒව කර්ම නැති කරන්න පුළුවන්. හැබැයි නිකන් නෙමෙයි. එක්ක විඳවල නැති වෙන්න ඕනේ. එහෙම නැත්නම් කුසල් කළා ඒවා පරිසම් නොදෙන තැනට වැඩ කරන්න. නිකන් කරන්න බෑ. නිකන් වෙන්නේ නැහැ. නිකන් පින් සිද්ධ වෙන්නෙත් නැහැ. නිකන් පව් සිද්ධ වෙන්නෙත් නැහැ. කන හින්ද මරණයි කියුවාගේ කතාව නේද? කන හින්ද මරනවා නම් නිකන් දෙන්න එපා. දැන් ඔය නළුවෝ ඔක්කොම කරන්නේ ඔය ජීවත් වෙන්න ආර්ථිකයට ඒගොල්ලෝ ඉන්නේ කාමසුක්කල්ලිකාන යෝගයේනේ. ඒගොල්ලෝ කරන්නේ අස කනනාසය දිව ශරීරේ පිනවන්නේ. පිනවන්නේ ඒගොල්ලෝ කැප කරන එක. ඒගොල්ලෝ ඒ වගේම තමයි ඒගොල්ලෝ ආගමික ශාසනික දේවල් වල රඟපානකොට ඒවා කුසල්. ඒ මහත්ඵල මහනිසංස. ඒත් සිතින් කයින් වචනෙන් කරන එකනේ. ආගමික ශාසනික ඒවා කරනකොට ඒවා කුසල්. අරවා කුසල් වෙනවා වගේම මේවා කුසල්. ඊගාවට ඒව දැකලා මිනිස්සු බුද්ධ ආලම්බන ප්‍රීතිය ඇති කරගෙන දකින්න එන කෙනත් කුසල් ඇති කරගන්නවා. බලන කෙනත් කුසල් ඇති කරගන්නවා. අරව දකින්න කෙනා බලන කෙනා අනිත් ඒවා මේ ඒගොල්ලන්ට ඒකේ අකුසල් කර්මයක් අත ගන්න. හැබැයි ඒගොල්ලන්ටත් පුළුවන් කුසල් කර්ම කළා අරවා හොස් කර්ම බවට පත් කරගන්න. අපාය යනවා කියන එකක් නෙමෙයි මේ කියන්නේ. කලාකාරය අපාය යනවා. කලාකාරය මිනිස්සු ඕන දෙයක් හරියට ඒවට පින් දහම් කුසල් කරගෙන හිටියොත් එක දවසක් චරිතයක් රඟපෑවන ආවසර බුදුන් ඇඳලා ඊට පස්සෙන්දා හොඳට පැය දෙකක් සජ්ජායනාවක් කරලා ධර්ම පස්සාකාරයක් තියෙනවනේ. වන්දනාමාන කළා දානයක් දීලා විහෙර විහාරවල වැදලා ඒව ගොඩන ගන්න ආධාර උපකාර කළා. පන්සල් ගොඩනගලා වෙලින් පාලක් ඒදන් හදලා මේව කරනකොට අර හවුසි කරුම් බවට පත් වෙනවා. පත් කරගන්න බැරි කමක් නැහැ. කුසල් කරගන්න බැරි කමක් නැහැ. ඒ රංගපාලාවට පස්සේ ඒ සිත ඒ චරිත ඉවරයි එතනින්. ආයි ගාවට කාමසුක්කල්ලිකානෝ ගිහි චරිතයක් තියෙනවා. ගෙදර අඹුවා දරුවා අම්මා තාත්තා සහෝදරියෝ අතර ජීවත් වෙන චරිතයක් තියෙනවා. ඒක කාමසුක්කල්ලිකාන යෝගී. අරකට අර වෘත්ති රස්සාව. හැබැයි රස්සාව කියලා බෑ සිතයි කයයි වචනේ නිසා යම් කර්මයක් කර්මඵලයක් හට ගන්නවා කියන එකයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඒක කුසල් කර්ම වෙන්න පුළුවන් අකුසල් කර්ම වෙන්න පුළුවන් ඒක කරන කියන ඒවා අනුව. ඒ චරිතය කරන කියන ඒවා අනුව. ඒ අකුසල් කර්මයක් සිද්ධ වෙනවා නම් ඒව නැති කරගන්න අහෝසි කර්ම වශයෙන් කරන්න පුළුවන්. මෙන්න මේ කුසල් දහම් රැස් කරගත්තාම මේ ආගමික ශාසනික සේවාවල් කරාම ආගමික ශාසනික දේවල් වල යෙදුනහම ශාරීරික පාරිභෝගික උද්දේශිත කියන මේ තුන මූලික කරගෙන යමක් කරා නම් එක්ක ඒ ශාරීරික හෝ පාරිභෝගික උද්දේශිත කියන තුනක් ගොඩ නැගුවා නම් අරව හෝසි කර්ම බවට පත් වෙනවා. මොකද ඒක කාලයයි සීමිත කාලයයි. මුළු උපන්න දවසේ ඉඳලා මැරෙනකම්ම රඟපාන්නේ නෑනේ. උපන්න දවසේ ඉඳලා මැරෙනකම්ම රඟපාන්නේ නෑනේ. උදේ ඉඳලා හැන්දෑව වෙනකම්ම රඟපාන්නෙත් නෑනේ. ඕන තරම් විවේකී තීන කාලයක් තියෙන. ඒ අන්න ඒ චරිතෙන් බාහිර කාල පරාසය තුල ඉන්නේ කාමසුක්කල්ලිකාන යෝගයේ ගිහියන්තේ. ඒකේ ඉඳගෙන
අන්න අර කටයුතු කරාන් පස්සේ අර කර්මය අහෝසි කර්මයක් බවට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි අහෝසි කියන කර්ම තියෙනවා. අහෝසි කර්ම තියෙනවා. ඒක මේ ආත්මෙදිත් අහෝසි කරගන්න පුළුවන්. ඊළඟ භවයේදීත් පුළුවන්. උපන් භවවලත් අහෝසි කරගන්න පුළුවන්. කරගන්න බැරි දෙයක් නෙමෙයි මේක. හැබැයි ඒගොල්ලෝ යෙදෙන්න ඕනේ මේ කුසලයේ යෙදෙන්න ඕනේ. මේ පින්දහම් කරන්න ඕනේ. ශාරීරික පාරිභෝගික උද්දේශිත කියන මේ තුන මූලික කරගෙන කුසල් සිත් වලින් කටයුතු කරන්න ඕනේ. එතකොට අර කුසල් ශක්තිමත් වෙලා අර අහෝසි කර්ම බවට පත් වෙනවා. එතකොට අර කුසල කර්මය පරිසම් දෙනකොට අර අකුසල කර්මයේ පරිසම් දෙන්න අවස්ථාවක් නැතු වෙනවා. එතකොට ඒවා අහෝසි කර්ම බවට පත් වෙනවා. ඒ නිසා කලාකාරයට නිවන් දකින්න බෑ කියන එකක් බුදුහාමුදුරු දේශනා කළා. මිනිවරුන් නිවන් දැක්කනම් කලාකාරයට කොහොමද පුළුවන්? හොරු නිවන් දැක්කනම් කලාකාරයට කොහොමද පුළුවන්? ගණිකාව නිවන් දැක්කනම් කලාකාරයට කොහොමද පුළුවන්? සියලුම වැරදි වැඩ කරපු මිනිස්සු නිවන් දැකපු ශාසනයක් නෙමෙයි තියෙන්නේ. හැබැයි කලාකාරයෝ එහෙම කරන්නේ නැහනේ. ඒව රංගපෑමක් විතරනේ. අඟුලිමාල නිත්‍යම මිනි මරුවා. හැබැයි කලාකාරයා මරන්නේ නැහනේ. ඒක රංගපෑමක් විතරයි. කලාකාරයා කැත්තෙන් කොටන්නේ නැහැ, වෙඩි තියන්නේ නැහනේ. වෙඩි තියනවා වගේනේ. ඒකට ඒව මහ ලොකු කර්ම නෙමෙයි. ඒවා හොසි කරගන්න පුළුවන් කුසලෙන්ම. මේ ශාරීරික පාරිභෝගික උද්දි මේ බුදුන් සරණ ගිහිල්ලා මේ ධර්ම රත්නේ සංඝ රත්නේ තිසරණ ගත වෙලා තිසරණ ගත වීම ඇති මම නම් කියන්නේ. තිසරණ සීලේ පන්සිල් පද පහ රැකනේ සියලුම කර්ම විපාක දෙන ඒවා අහෝසි කර්ම බවට පත් කරගන්න පුළුවන්. ඊට වැඩිය කුසල් කර්ම කරන්න ඕන. කුසල් කර්ම කරනකොට අර අහෝසි කර්ම බවට අරවපත් වෙන එක හින්දා කලාකාරයට කියලා නිවන් දකින්න බැරි කමක් නැහැ. සියලුම වැරදි කරුවොත් නිවන් දැකපු ශාසනයේ කලාකරුවට ඕක කරන්න බැරි කමක් නැහැ. කලාකරුවයි කියලා පින් සිද්ධ වෙන්නේ නැත්තේ නෑ. කුසල් සිද්ධ වෙන්නේ නැත්තේ නෑ. ඒ කරන වෙලාවට ඒ සිත ඒකට මූලික වෙන්නේ. රංගපාන වෙලාවට ඒ සිතයි කයයි ඒකට මූලික වෙන්නේ. අන්න ඒකයි බුදුහාමුදුරුවෝ තන දේශනා කළා. හාමුදුරුවෝ රංගපාන කියොත් හරියන්නේ නැහනේ. ඒකින්ද හාමුදුරුවෝ දේශනා කළා. මේක තේරුම් ගන්න ඕනේ කාරණා. එතන මේ කලාකාරයට කියලා බුදුන් සරණ යන්න බැරි කමක් හෝ මේ පව් ඒගොල්ලෝ රංගපාන එකකින් සිද්ධ වෙන කර්ම විසන්ධි කරගන්න බැරි කමක් නෑ මෙතන. මෙතන ඒක කරගන්න ඕනේ. හැබැයි කුසල් කර්ම වල යෙදෙන්න වෙනව නියත වශයෙන්. දැන් නොකා ඉන්නකොට පින් සිද්ධ වෙනවා කියලා කිව්වට මස් දැකලත් නෑනේ. ජාතිය දන්නෙත් නෑ, හැට දැකලත් නැතුව පින් සිද්ධ වෙන්නේ නෑනේ. නොකරට එහෙනම් පින්කම් නොකරන අයට පින් සිද්ධ වෙන්නේ ඒ වගේ මේ කලාකාරයටත් ඒක බුදුන් සරණ නොගිහින් ඉඳලා හරියන්නේ නැහැ. කුසල් නොකර ඉඳලා හරියන්නේ නැහැ. ඒව කරන්න ඕනේ. ඒව කරන්න ඕනේ අරවත් එක්ක. ඒවත් එතට අරව අහෝසි කර්ම බවට පත් වෙනවා. ඒව රංගපෑමක් විතර ඒ ප්‍රබල දෙයක් ඒ වෙයි නේ. නිත්‍ය නැහැ. නිත්‍ය මිනී මරන්නේ නැහැ. නිත්‍ය හොරකම් කරන්නේ නැහැ. නිත්‍ය කාමසුකලකාණ යෝගී දෙන්නේ නැහනේ. ඔච්චරිත. හැබැයි සිතයි කයයි වචනේ කියන තුන්දර ඒකට යොදනවා. අන්න ඒකේ කර්මයක් හට ගන්නවා. ඒ කර්ම අහෝසි කර ගන්න පුළුවන්. අහෝසි කර්ම තියෙනවා. ඒ අහෝසි කර්ම බවට පත් වෙන්නේ කොහොමද? කුසල් කර්ම කරන්න ඕනේ. අරව පරිසම් නොදෙන තැනට පත් වෙන්න.
තර කුසල් කර්ම කරනකොට අරවා හෝසි කර්ම බවට පත් වෙනවා. බොහොම පැහැදිලිව. එතන කලාකාරයට කියලා එහෙම නිවන් දකින්න බැරි කම ශාසනය නේ. කලාකාරයෝ නිවන් දැකලා තියෙන ශාසනය. අර මොකද්ද ඉජ්ජ සමජ්ජ ඔන්න මොකද්ද අර උණ ගහක නාට්‍යයක් කරපු කෙනෙකුත් නිවන් දැක්කේ නේද? එතකොට ඒ වගේම තමයි ඔය නාට්‍ය රංගපාන අය දැන් අපි හිතමු ආගමික ශාසනික නාට්‍ය රංගපාන අය ඒගොල්ලන්ට කුසල් කරනවා. ඔය චරිතවල හොඳ චරිත රංගපාන අයට ඒ හොඳ කරුම. හැම කලාකාරයෙකුටම එහෙම අකුසල් පිරෙන්නේ නෑ උතන. හොඳ චරිත කරන අය ඉන්නවනේ. වැදගත් චරිත කරන අය ඉන්නවා. ඒගොල්ලන්ට කුසල් කරනවා. ඒගොල්ලෝ සිත කය වචනේ හසුරුවන්නේ කුසල් සිතක්. යහපත් දෙයක්, යහපත් චරිතය. ඒවයි කුසල්. අරවයි අකුසල් වගේම. අරවයි කුසල් වගේ ඒවයි කුසල්. ඒ නිසා කලාකාරයට නිවන් දකින්න බැරි හෝ බුදුදහමෙන් අයින් වෙන්න හෝ මොනවත් නැහැ. ජීවරයටවත් ඕනේ නැහැ. මස් කඩේ ඉන්න මස් මරන්නටත් ඕනේ නැහැ. ඒක කරන වෙලාවට විතරයි චේතනහම් බික්කේ කම්මං වදාන්නේ. ඒ පව හෝ කරන වෙලාවට තමයි ඒකේ පව හටගන්නේ. ඒක ඇතරලා ආයි කුසල් කර්ම කරන්න පුළුවන් නම් අන්න පවට වැඩි හොඳ කුසලයක් කරගත්තොත් අන්න කුසල් කර්ම පරිසම්පන්න අහෝසි කර්ම බවට පත් වෙනවා. දැන් එක හොරෙක් හිටියලු මේ හොරා කවදාවත් ගැබිඩි සත්තු ඉස්ති සත්තු මරිවේ නැහැ. පුරුෂයෝ විතරයි මරලා තියෙන්නේ. ඇයි? තව පැටව බෝ වෙන්න ඉන්න හින්දා මරුවේ නැහැ. ප්‍රාණඝාතේ කරන එක වැද්දාගේ යම් කිසි ගතියක් තියලා තියෙනවා. ඒ වගේ තේරුම් අරගන්න ඕනේ මේවා. කලාවේ නෙමෙයි හැම අංගයකම අය මේ බුදුදහම නිවන් දැකලා තියෙනවා. හොරු මිනිමරුවෝ ගණකාවෝ ලෝකේ ඉන්න සියලුම වැරදිකාරයෝ. දෙවිදත්තට වැඩි වැරදිකාරයෙක් ඉන්නවද? ඒ පස්සේ බුදු වෙනවනේ. හැබැයි ඒක නම් වෙන්නේ බුදුහාමුදුරු නිවන් දැකපු හින්දායි. බුදුහාමුදුරුවෝ බුදු වෙච්ච හින්දායි දෙවිදත්තට පස්සේ බුදු වෙන්න පුළුවන්. නැත්තම් ඉවරයක් නෑ. කල්ප ගානක් ඇවිල්ලා තියෙනවනේ. ඉවරයක් නෑ. වෛරේ නයි වෛරේ නවේරා. වෛරයෙන් වෛරේ සංසිඳෙන්නේ නෑ. දේවදත්තට සංසිඳෙන්න පුළුවන් වුණේ බුදුහාමුදුරුවෝ නිවන් දැකපු නිසායි. ඒ නිසයි දේවදත්තට නිවන් දකින්න පුළුවන්. අද ඉන්න අය වෛර කරන ඒවට නම් නිවන් දකින්න පුළුවන් වෙන්නේ නෑ. ඒව පරිසම්දෙනවා. එයා මරණ යන ඔක දැන් අජාසත් රජතුමාගේ කතාවත් ඒකනේ. බිම්බිසාර රජතුමාගේ කාලකදී තාත්තා මරලා පුතා ගන්නවා, පුතා බඩේ ඉපදිලා තාත්තා මරලා ගන්නවා. ඒ දෙන්නගේ වෛරය ඉවරයක් වෙන්නේ නැහැ. ඒක තවත් කාලයක් යනකම් තව තියෙනවා. දේවදත්ත ගොඩ ගියාට දේවදත්ත ගොඩ ගියේ බුදුහාමුදුරු බුදු වෙච්ච හින්දා. නැත්තම් දේවදත්තයි බුදුහාමුදුරු ගොඩ යන්නේ නැහැ. ඒගොල්ලොත් තරින් ඔක එනවා. චින්චි මානවිකාවි 5 දෙනෙක් ඉන්නවනේ ආනන්තර පාප කර්ම කරපු අය. බුදුහාමුදුරන්ට නින්දා පාස කරපු අය. ඒ ගිහියෝනේ. ඒ ගිහියෝ පැවිද්ද නෙමෙයි. සුප්‍රබුද්ධ පැවිද්දෙක්ද? දේවදත්ත විතරයි පැවිදි. සංඝ බේද නෙමෙයි දේවා. 11 දෙනා අතරේ සංඝ බේදේ මහාන කරන් තහනම් 11 දෙනා අතරෙත් ඉන්නවා. ගිහියොට පුළුවන් සංඝ බේදේ කරන්න. ගිහියන්ට කරන්න බැරි විනය කර්මයේ සංඝ බේදේ විතරයි. අනිත් සියල්ලම කරන්න පුළුවන්. අනිත් සියල්ලම සංඝ බේදයට අහු වෙනව කරන්න පුළුවන් ගිහියට. ඕන තරම් කරගන්න.
හැබැයි අර එහෙම එකක් කියලා අර ඌව අරකින් බේරලා ගිල්ල ඌව යොදවනවා. ඒක යොදවලා ගිල්ල වැඩේ අර ඌට පටවනවා. සුප්‍රබුද්ධ කියන්නේ සංඝ බේද කරගත්ත එක්කෙනෙක්. ආනන්තර පාප කරපගත්ත එක්කෙනෙක් ගිහියෝ. 5 දෙනෙක් ඉන්නේ කිංචි මානිකාව කියන්නේ. ගිහියෝ. ආනන්තර පාප කරමිට අහුන්නේ නැද්ද? ඈ? විනය කර්මයකින් විතරයි දේවදත්ත කරන්න හැදුවේ. ඒ නැතුව කරන්න එකක් නෙමෙයි. ඕ මවල පෙන්නලා මෝඩ අන්දලා කියලා වැඩේ අටවලා තිනවා. දෙගොල්ලොම විනාශ වෙන්නේ. දෙගොල්ලොම කර බෞද්ධනේ. කොට වෙන තැනට වැඩේ කළා තියෙනවා. කොටවලා තියෙන කොට වෙන තැනට කොටවනවා. කොටවන එක තමයි කරන්නේ. කොටස් දෙක හදන්නෙත් ඕවට. සංඝ වේදේ කරන්නේ. ඒකෙන් බේර ගන්න ගිහියට බෑ කියනවා. නමුත් පුළුවන් ගිහියට. නැත්තම් ගිහියෙක් ඉන්න විදියක් නැහැ නේ මහානකරන් සංඝ වේදක කෙනෙක්. සුප්පබුද්ධ ගිහියෝනේ. කරගත්තු අය. තව කොච්චර ඉන්නවද? මුගලන් හාමුදුරුවෝ ඝාතනය කරපු හොරු ටික. ඔය ධර්මයේ තියෙනව නැතුව කොච්චර ඇද්ද? ඒ නිසා ගිහියට සංඝ වේද කරන්න පුළුවන්. කලාකාරයෙක් නිවන් දකින්නත් පුළුවන්. ඔය දෙකම මත හදලා දින දෙයක් මිසක් වෙන එකක් නෙමෙයි. ඒ වගේම තමයි ඊළඟ කොටහ. දැන් අපි බලලා අපි දැන් මූලික මුල් කොටහේ පහේ කොටහේදී අපි වගේම මේ හයේ කොටහේදීත් අපි ශාසනය අපි කතා කළා. මේ ශාසනයේ නවාංග ශාසනය. ඒ ශාසනය ගැන අපි කතා කළා. ඊගාවට කතා කළා අත්තකිලමතානුයෝගයේ සහ කාමසුක්ඛල්ලිකානුයෝගී. ඒ යෝග දෙකම අත්හරින දෙකක්. ඒ දුකම ආමුදුරන් වහන්සේලා ගමන් කරන්නේ නැහැ. උපාසක උපාසිකාවෝ ගමන් කරන්නේ නැහැ. ඒ දෙකේ සිව්වන පිරිසම ඒ දෙක අත්හරින දෙන්නේ. ඒ අන්ත දෙකම අත්හරිනවා. ඒ අන්ත දෙකටම වැටෙන කිසි දෙයක් කරන්නේ නැහැ. අත්හැරීම කරන්නේත් නැහැ. කාමසුක්ඛල්ලිකානුයෝගයේ ගී පැවිද්ද යන්නෙත් නැහැ. මේ මධ්‍ය ප්‍රතිපදා. ඒක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. දුක්ඛ සමුදය නිරෝධ මග්ග යන චතුසත්ත්ව බෝධයේ පිණිස පිළිපන් යෝගයේ අවිද්‍යානුශේ නසන විද්‍යානම් වූ ප්‍රඥා චෛතසිකේ සම්‍යා දිට්ඨි නම් වේ. එය නොඑක් ප්‍රභේද වලින් යුක්තයි. සම්‍යා දිට්ඨිය නොඑක් ප්‍රභේද වලින් යුක්තයි. අපි මේ සම්‍යා දිට්ඨිය ගැන කතා කරන්නේ නැති හින්දා තමයි මේ ප්‍රශ්න වලට උත්තර නැතුව අපි අසරණ වෙලා අපි මේ ධර්මයේ මිනිස්සු අතරමං කරන්න පුළුවන් වෙලා තින්නේ ධර්මය නොදන්න කම නිසායි. ධර්මයේ දන්න කෙනෙකු නම් කවදාවත් අතරමං කරන්න පුළුවන් කමක් නැහැ. ධර්මය නොදන්න හින්දායි අතරමං කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොර නිවනකුත් නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයට නොවැටෙන්න කරන්න පුළුවන් දෙකයි. එකක් තමයි මේ ශාසනය විනාශ කිරීම. එකක් තමයි මේ ශාසනය විනාශ කිරීමයි පව් කිරීම. මේ ශාසනය විනාශ කරන්න පුළුවන් වෙන වෙන ඒවා જાතියව කළා පව් කරන්න පුළුවන්. අනිත් සියල්ලම ආර්ය අෂ්ටාංගික මාර්ගයට වැටෙනවා. මේ ශාසනයේ උපාසක උපාසිකාවන් සියලු දෙනා කරන්නේ මොන දේ කරත්
අන්න අර පංච විමුක්තාය කියන අන්තයට ඇතුළත් වෙනවා. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය ගත්තාන් පස්සේ ඒකේ තියෙන ප්‍රභේද ගාන. ඒ තියෙන සම්‍යා දිට්ඨිය. දැන් ওই සම්‍යා දිට්ඨිය කියන්නේ පාලි වචනේ. යහපත් දැක්ම කියන්නේ සිංහල වචනේ. ওই දෙක විතරනේ දැන් ඉස්කෝලවල වල දහම් පාසල් පොත්වල තියෙන ওই දෙක විතරයි. හැබැයි සම්‍යා දිට්ඨියෙන් දකින්නේ මොකද්ද කියලා පැහැදිලි කරලා දීලා නැහැ. ඒකින්ද ධර්මයේ සැඟවිලා තියෙනවා. ඒකින්ද ඔක අවුරුද්දෙන් 40ක 50ක වෙලේ ඉඳලා ඕක සැඟවිගෙන ඔය ටික සැඟවගෙන එනකොට ඔන්න ඔය தත්ත්වයටපත් වෙන. ඒකනේ මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. මේ ධර්මයට ගල් ගහන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒක. ධර්ම විකෘති කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒක. ඒවට ওই මිනිස්සු යන්නෙත් ඒකයි. ධර්මයේ දන්න කෙනෙක් නම් කවදාවත් මේ බුදුහාමුදුරුවෝ ඇතැරලා යන්නේ නැහැ. ධර්මය නොදන්න කමට යනවා. අනිත් එක තමයි ලාභ ප්‍රයෝජනය. ඒ යන්නේ මිනිස්සුෙකුට ආගමක් මොකටද කියලා නොදන්න හින්දා. ආගමක් මොකටද කියලා තේරුම් අරගෙන නැහැ. පද පරමත්ත කියන අන්තිම කොටහයි අන්තිම සෞතු මානසිකත්වයෙන් පෙළෙන විකෘති මානසිකත්වයෙන් පෙළෙන අය තමයි බුදුදහම අතාරින්නේ. නැත්තම් මේ බුදුදහම වටිනාකම දන්නේ නැහැ. බුදුදහම වටිනාකම දන්නවනම් කවදාවත් කවුරුත් මේකට දොස් කියන්නේත් නැහැ, අතාරින්නෙත් නැහැ. ඇඟ බේරගෙන උපාය දන්නෝ අපාය නොයටෙන්නෝ කියන්නේ. හොඳ උපාය දන්න එක්කෙනා මේකින් බේරිලා වැඩෙත් කරගෙන ඒකට වෙනවා. තමන්ගේ මහානකමවත් නැති කරගන්න හාමුදුරුවෝත් උපාය දන්න කෙනා. උපාය තමයි විනය. මේ කර්ම කරගෙන තමන්ට අර දොස් තියෙනවනේ. උපතින් ගినాපුවා තියෙනවා. සංසාරේ පුරුදු පුහුණු කරපුවා තියෙනවා. බුදුහාමුදුරුවෝ කල්ප 91ක් දකිනවා. ඒතකොට කල්ප 91ම අද අපි මේ දක්වාම ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒවා එකතු කරගත්තුවා. මරණකොට අරවත් වෙනවා. ඒ හින්දා බොහොම කල්පනා කරන්න ඕනි කාරණාවක්. සල්ලි දීලා ආගමට ගන්නෙත් මෝඩෙක් පිස්සෙක් තමයි. මොකද ඌ දන්නෙත් නෑ ආගම මොකටද කියලා. සල්ලි වලට ආගමකට යන්නෙත් මෝඩෙක් පිස්සෙක් තමයි. ඌ දන්නෙත් නෑ ආගමක් මිනිස්සුන්ට මොකටද කියලා. එතකොට ආගමක් කියලා බුදුදහම අතාරිනවා නම් බුදුදහම පස්සේ යන්නේ නැතුව වෙන දොය හරියනවා නම් ඒත් දන්නේ නැහැ ආගමක හරය මොකක්ද ජීවිතේට ආගමක් මොකටද කියලා ওই කොටස් තුනම දන්නේ නැහැ. අන්තිමට සල්ලි නිසා අර ලැබෙන සප සම්පත් නිසා එළියෙන් අඳුරට ගමන් කරනවා. නවතින්නේ අඳුරෙන් අඳුරට ගමන් කරලා. ආයි එළියක් දකින්න නම් හම්බෙන්නේ නෑ පින්නත්. මේ මනුස්ස ලෝකයේ සුළඟක්වත් ලබන්න තිරිසන් ආත්මයක්වත් ලබන්න පුළුවන් වේද කියන ප්‍රශ්නේ තමයි ඉතුරු වෙන්නේ. ඒකත් දෙන්නේ නෑ ඉතින්. දැන් පූසෙක් කියලා ඉපදුනොත් මොකද වෙන්නේ? අඳුරෙන්ම අඳුරටම නිව් යන්නේ. කෑලි වෙනකන් සත්තු අල්ලගෙන කොච්චර කන්න දුන්නත් වැඩක් නෑ උට අරකට යනවා. කොහෙන් හරි රිංගලා වහලෙන් පැනලා හරි ගිහිල්ලා පාරවල් හොයාගෙන ගිහිල්ලා කැලේ පැනලා යනවා. ආයි උදේ පාන්දර මිනිස්සු ගෙවල් වල මිනිස්සු නැගිටින්න ඉතින් හොඳ මිනිහා වගේ ඇවිල්ලා හොඳට බුද්ධි. සමහර විට තමන් ඉන්න ඇඳේමත් බුද්ධි. ඒක තමයි සත්‍යතාවය. ඉතින් ඒක නිසා මේ බුදුදහම අතාරිනවා කියන්නේ කරගන්න තියෙන ලොකුම අකටයුත්ත තමන්ට තමන් කරගන්න ලොකුම විනාශය. හාමුදුරුවෝ තරහ වෙලා දැන් මේ බුදුදහම ඉවර වෙන වර්ෂ 4500ක් යනවා මේ චීවරාන්තර දාණය. ඒවත් බුදුහාමුදුරුවෝ කියපුවා තමයි. වෙන දේ කියන දේ වෙන බුදුහාමුදුරුවෝ. අද වෙනකොටත් වෙලක් තියෙනවා. මෙච්චර ඉස්සර වෙච්චත් වෙලා කෙරෙන හැටි පෙන්නලා දීලා තියෙන බුදුහාමුදුරුවෝ. ඊයාව අතාරින්න නම් අපි දන්නේ. බෝධි පූජා දැන් අපි ඔක හොඳම කාරණාව තමයි
බෝධි පූජාවක් තියෙනවා ඉස්කෝලේ ළමයින්ට. ඉස්කෝලේ ළමයින්ට බෝධි පූජා තියෙනවා. කා උදෙසාද දැන් තියන්නේ? ලෝකේ පහළ වෙච්ච උත්තරීතර සර්වත්තා ඥානෙ තියෙන කෙනා ඉස්සරහා ගිහිල්ලා තමයි මේක කරන්නේ. ළමයාට උමුණා වෙන්නේත් මොකද්ද? ඥානය. පිහිටක් හිටින්නේ නැද්ද? ඔය ළමයි ඉගෙන ගන්න ළමයි වෙනුවෙන් මේ බුදුන් සරණ ගිහිල්ලා වතාවත් කිරීමේ සරණක් එන්නේ නැද්ද? ඊට එහා කෙනෙක් ඉන්නවද? ලැබපු. ඉතින් ලැබපු කෙනාගෙන් සරණ පිහිට පතන්න නැතුව ප්‍රඥාව පතන්න නැතුව කාගෙන් පතන්නද? හොඳ පැහැදිලිව කල්පනා කරලා බලන්න. උත්තරීතර ප්‍රඥාව. අචින්තිය ප්‍රඥාව තියෙන එක්කෙනාගෙන් ප්‍රඥාව ඉල්ලනවා. යානුභාවයෙන් ප්‍රඥාව ඉල්ලනවා. ළමයින්ට තියෙන්න ඕන මොකද්ද? ඉගෙන ගන්න පාස් වෙන්න. විභාගේ පාස් වෙන්න ප්‍රඥාව තියෙන්න ඕනේ. ඥානෙ තියෙන්න ඕනේ. ඒක උත්තරීතර ඉහෙළම තියෙන කෙනාගෙන් ඉල්ලනවා. ගිහිල්ලා බුදු පූජා තියලා වන්දනාමාන කරලා අදිස්ථානයක් ඇති කරනවා. පිළිත් නූල් කැල්ල එහෙමත් බැලගෙන යනවා. ඔක වටිනාකම නොදන්නකමනේ. දැන් අපි වුණත් මේ යන්නේ ප්‍රඥාව හොයාගෙන. අපි ආවෙත් මේ ශාසනයේ ප්‍රඥාව හොයාගෙන. බුදුහාමුදුරුවෝ කෙරෙහි විශ්වාසයෙන් ගෞරවයෙන් භක්තිය. ධර්මයේ කෙරෙහි විශ්වාසයෙන් ගෞරවයෙන් භක්තිය. මහා සංඝරත්නයේ කෙරෙහි විශ්වාසයෙන් ගෞරවයෙන් භක්තිය. අපි ආවෙත් ප්‍රඥාව හොයාගෙන. මේ සියලුම දෙනා යන්නේ බුදුන් සරණ යන අය ප්‍රඥාව හොයාගෙන යන්නේ. ඉස්කෝලේ ළමයාට ප්‍රඥාව හොයාගන්න ගිහිල්ලා බුදු පූජාවක් තිබ්බා මේක වැරදි. කරන්නෙම බෞද්ධයව නොමගරින එක ඉඳගෙන. ඒකයි මම කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට වැටෙන්න තියෙන කිසි දෙයක් කරන්න බෑ. බුදුන් සරණ කියන්නේ මේ ඔය කවුරුවත් හිතන ලපටි ලාමක එකක් නෙමෙයි. ගාම්භීරි ගැඹුරු අති උත්තරීතර නිර්මල පිරිසිදු අති උත්තරීතර දහමක් තමයි බුදුදහම. ඒ දහම ඔය වෙනලා ඇවිල්ලා බලන්න පුළුවන්. ඒහි පාක්ෂිකෝ කියන්නේ ඒකයි. ඇවිත් බලන්න පුළුවන්. දැන් ඔය මම පෙන්නේ ඔය පෙන්නලා දෙන්න ගොඩක් ඒවා මම දැන් පෙන්නලා දුන්නා. ශාරීරික පාරිභෝගික පැයි කියපු අයටත් දැන් මම පෙන්නලා දුන්නා. බෝධි පූජායි පැයි කියපු අයට. ඇවිල්ලා බලන්න. මම බලලා තමයි පෙන්නුවේ. ඒ නිසා මේ ශාසනය කියන්නේ සෙල්ලමක් එහෙම නෙමෙයි. හැමදාම හම්බ වෙන්නෙත් නෑ. මේ ලැබිච්ච භවයේ මේක ඇතෑරලා මඤ්ඤම් කියලා ගත්තොත් ඒක ඉතින් බුදුහාමුදුරුවෝ වරදක්වත් ධර්මයේ වරදක්වත් හාමුදුරුවෝගේ වරදක්වත් නෙමෙයි. ඒක තමන්ගේ වරදක්. ඒකට අපිට කරන්න දෙයක් නෑ. අපි නම් කිසිම කෙනෙකුට දැන් වෙන ආගම් වල සල්ලි දීලා තාන්න මාන්න දීලා බලතල දීලා රජගස්සවල් තනතුරු දීලා ඒව අරන් දෙන්නම් කියලානේ කරන්නේ. හාමුදුරුවෝට කවදාවත් ගිහිල්ලා තියනවාද මේ මොනවත් දෙන්නම් කියලා? නෑ, යන්න ඕනේ නෑ. ප්‍රඥාව තියෙන කෙනා දාලා යන්නේ. නැති කෙනාව හදන්න බෑ. දෙවි දත්තර හදන්න බෑ වගේ තමයි. අනිත් එක එහෙම ආගමකට අරගන්න තරම් අපිට මෝඩකමනේ. මොකටද එහෙම? එහෙම ආගමකට අරගෙන ඇයි? ආගමක් ගැන හැඟීමක් දැනීමක් නැති මිනිස්සුනේ. ඒවට එන්නේ, ඒවට යන්නේ, ඒවට ගන්නෙ, ඒව දීලා ගන්නෙත් ඒ හැඟීමක් නැති මිනිස්සු. තනිකර මානසික රෝගී. ආගමක් ගැන දැනීමක් නැහැ. තේරුමක් නැහැ. ආගමක් කියන්නේ මොකටද තියෙන්නේ කියලා දන්නේ නැහැ. කොයි ආගමද හරි ආගම මේකේ ලෝකෙට සුදුසු ආගම තමන්ගේ මනුස්ස ආත්මයට මේ මනුස්ස ජීවිතයට මේ මනුස්ස භවයට සුදුසු ආගම මොකද්ද කියලා තේරුම් ගන්න බැරි කමන්නේ. මම කරුවේ පස්සේ යනවා. තමන් හොඳටම දන්නවා තමන්ගේ දරුවා තම කවුරුවත් මගුවේ නැහැ තමන් ජාතක කළේ කියලා.
තමන්ගේ දරුවෝ කවුරුවත් දෙයියෝ මැව්වේ නැහැ කියලා කවුරුත් මේ ලෝකෙකින් මැව්වේ නැහැ යකෙක් මරලා අපායකින් මැව්වේ නැහැ කියලා දන්නවා. ස්ත්‍රිය පුරුෂයයි දෙන්න එකතු වෙලා තමයි මේක හැදුවේ මේක කරෙත් ඒ දෙන්නනේ. ඒකින්නේ මේක හටගත්තේ නැත්තම් ඉස්සෙල්ලා හටගත්තේ නෑනේ කියලා දන්නවා. ඒ දැනගත්තට ප්‍රඥාවක් නැහැ වටිනාකමක් තේරෙන්නේ නැහැ. ඒක තමයි පද පරමත්ත කියලා කියන්නේ. කුරුළු කූඩු වල ඌරු කොටුවේ ඇලේ දොලේ දෙයියෝ උපදින්නේ නැහැ. ආකාශ පබ්බත වන භූමි තටාක ගංගා මහා සමුද්දාරක්කක දේවතා. භූමාට දෙවියෝ ඉන්නවා. හැබැයි ඒ ඉන්නේ අර තිරිසන් උපදින තැන නෙමෙයි. ඒ තැන්වල රූපී භවය, කාම භවය, අරූපී භවය. ඒක තව අපි මම මේ තීන ඉස්සරහට කතා කරන්නම්. ඊළඟට තියෙනවා මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ තමයි කතා කරගෙන ආවේ. මේ නිවැරදි අවබෝධයක් තියෙනවා. චතුරාර්ය සත්‍ය මේක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒකෙත් තියෙනවා ප්‍රභේද. ඒකේ ප්‍රභේද තියෙනවා. ඒ ප්‍රභේද තමයි පින්වත්නි කම්මස්ස කතා සම්‍යා දිට්ඨිය, විපස්සනා සම්‍යා දිට්ඨිය, චතුසත්‍ය සම්‍යා දිට්ඨිය, දාන සම්‍යා දිට්ඨිය, මේ වගේ සම්‍යා දිට්ඨි තියෙනවා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා. මේකේ මේ සම්‍යා දිට්ඨිය චතුරාර්ය සත්‍ය පිළිබඳ සත්‍ය සම්‍යා දිට්ඨිය එක මූලිකම අවශ්‍යයි. ඒ මොකද්ද? සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඔන්න ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනා වූ මෙන්න මේ 8ක් 6ක් අපි අනිවාර්යයෙන්ම තේරුම් කරගත යුතු සම්මා දිට්ඨි තියෙනවා. මේ දින්නේ දුක්ඛ සත්‍ය. ඉදං කෝපන භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, අප්පයේහිතං පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පි චං ලබති තම්පි දුක්ඛං, සංකත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. මේ දුක්ඛ සත්‍යයි. එතකොට මේ දුක්ඛ සත්‍ය ගැන අපි මන අවබෝධයක් ඇති කරගන්න ඕනේ. දැන් මේ පැයත් අපිට ගිහිල්ලා තිනවා. මම ඉතින් කාලය බොහොම අනිත් කරුණුත් එක්කයි ඔයගොල්ලන්ට දේශනා කරන්නේ. මේ කරුණුත් හොඳට 3-4 ගමනක් අහන්න. මේ හොඳට පැහැදිලි කරලා තියෙන ඕගොල්ලන්ට මේ ධර්මයේ තියෙන ගැටලුත් පැහැදිලි කරලා ඒ ගැටලුත් අරගෙන ඒවත් ඒ තැන් වලින් අරගෙන පෙන්නලා දීලා බොහෝම පැහැදිලි කිරීමක් මම මේ කරන්නේ. ඕගොල්ලෝ පව් පුරව ගන්නවා. ඕගොල්ලෝ නොමග ගිහිල්ලා තිනවා. ඕගොල්ලන්ට නොමග අරින අය ඇවිල්ලා එක ඒවා කියනවා. ඒව බණේ කියලා කියනවා. ඒව බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා කියනවා. ඔය ඔක්කොම එකතු කරලා බැලුවාන් පස්සේ ඒව නම් බුදුහාමුදුරුවෝ කියපු ඒවා නෙමෙයි. කොයි කාටත් නිවන් දකින්න පුළුවන්, කලාකාරයටත් නිවන් දකින්න පුළුවන්, ගණිකාවට, මිනිමරුවට ඕන කෙනෙකුට නිවන් දැකලක් තියෙනවා. නිවන් දකින්නත් පුළුවන්. පින් කරගන්නත් පුළුවන්. ඕන කර්මයක් අහෝසි කර්මයක් කරගන්න බලන්න. ආනන්ත විපාප කර්ම වගේ ඒවා බෑ.
ඒව කරන්න බෑ. ඔය රංගපෑමක් කරාට ආනන්තර මහා විශාල කර්මයක් වෙන්නේ නැහැ. ඒව රංගපෑමක් පමණයි. ඒ වෙයි දෙයක් නෑ. හැබැයි සිතයි කයයි වචනයයි කියන තුන්දර ක්‍රියා කරන හින්දා එතන කර්මයක් හටගන්න. කර්මය කර්මඵලය කියන්නේ යුක්තිය අසාධාරණ නෙමෙයි. ඒක තමයි ඔක හාමුදුරුවන්ටත් ඔය අපහාස කරන්න උපහාස කරන්න අරවම පරිස්සම් පරිහරණය කරන්න කිව්වේ ඒකයි. මොකද ඒව චේතනාව. ඒව සිතයි කයයි නම් ඒව විපාක දෙන කර්ම බවට පත් වෙනවා. ඒවා ආනන්තරික පාප කර්ම බවට පත් වෙනවා. බොහෝම විශාලයි. රජතුමයි, ගින්දරයි, සර්පයයි, හාමුදුරුවෝ. ඒක මහා විශාල පාප කර්මයක් බවට පත් වෙනවා. ඒක නිසායි බුදුහාමුදුරුවෝ ඒක පරිස්සමෙන් ආශ්‍රය නිස්සරණය කරන්න ඕනි කියලා පෙන්නලා දුන්නේ. පොඩි හාමුදුරුවෝ කියලා එහෙම නෑ. රහතන් වහන්සේලාත් හිටියා. රහත් තුනත් උපසම්පදා අරගෙන නැත්තම් එයාලගේ උපසම්පදාවක් නැහැ. රහත් කිව්වට මහානකම නැත්තම් එයාට මහානකම නැහැ. උපසම්පදාවක් නැහැනි. දැන් උපසම්පදා කරේ ලංකාවේනි මේ සාමණේර සුමන සාමණේර රහත් වෙලානේ හිටියේ. සාමණේර රහත් වුණාට උපසම්පදාව මහානකම කියන්නේ ගෝත්‍රයක උරුමයක්. එක බුදුහාමුදුරන්ගේ ගෝත්‍රයේ උරුමය. උපසම්පදාව කියන්නේ ඒව උරුම. ඒක තියෙනවා නම් තුන් කාලයට අයිතිය දන් දෙන්න පුළුවන්. අනවශ්‍ය පව් කරගෙන දේශය හදාගෙන මෝහය හදාගෙන ප්‍රශ්න ඇති කරගන්න එපා. ආනන්තරික පාප කර්මයක් සිවුරට ඇඟිලි ගහලා සිවුරට දොස් කියලා ඔයගොල්ලෝ කරගන්නවා. ඒ වගේම ඔයගොල්ලන්ට අහිමි වෙනවා ආගම. අතීතය ගන්නත් බෑ වර්තමානයත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා නම්. ප්‍රසාදේ නැත්තම්. අනාගතය ගන්නත් බෑ වර්තමානයත් එක්ක ප්‍රසාදේ නැත්තම්. අතීතයත් නැත්තම් අනාගතයත් නැත්තම් වර්තමානෙත් නැත්තම් ඉතින් ඉතුරු වෙන්න දෙයක්වත් නැහැ. දිසරණෙන් ගන්න බෑ. මොකද බුදුහාමුදුරු ජීවමාන නැහැ. ධර්මය මූලික කරගෙනයි කටයුතු කරන්නේ. අන්න ඒ ධර්මයේ තමයි තියෙන්නේ. ඔය මං කියපු ටික නිකන් විනාශ වෙන්න එපා. අතාරින් මෙච්චර දවසක් වෙලා තුනනම් ආයි කරන්න එපා. මොකද අඟුලිමාලටත් රහත් වෙන්න පුළුවන් වුණා. ඕගොල්ලන්ට බැරි වෙන එකක් නෙමෙයි. ඒක අහෝසි කර්ම කරගන්න පුළුවන් මේ. ඒව කරගන්න කුසල් කර්ම කරන මේ පහද ගන්න, පැහැදීම ඇති කරගන්න. කාගේවත් කීන් අහන්න එපා. කොටවන ඒවා අටවන ඒවට ඒ කරත්වල නගින්න යන්න එපා. ඔය අටවන්නේ කොටවන්නේ ඔක්කොම බත් බැලියෝ සල්ලි වල. අපිට කතා කරන්න මේ කියන්නේත් ඒකයි. ඒගොල්ලන්ට උනත් ඕවට උත්තර බඳින්න පුළුවන්. උත්තර බඳිනත් අපි ඒකට උත්තර දෙන්න. ඕන කෙනෙකුට නිවන් දකින්න පුළුවන්. මේ සම්බුද්ධ ශාසනයේ උත්තරීතරම ශාසනයක් මේ ලෝක ධාතුවේ තියෙන. මේක නැති කරගන්නවා කියන්නේ ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. ඒක අපේ වරද නෙමෙයි. අපිට සල්ලි දීලා ගන්නත් බෑ. ඒක අපේ වරදක් වෙනවා. තාන්න මාන දීලා අපිට බදව ගන්නත් බෑ. ඒක අපේ වරදක් වෙනවා. අපේ මෝඩකමක් වෙනවා. ඒක නිසා තේරුම් අරගෙන පින්දහම් කරගන්න. ඔය කොහේ කවුරුත් කාටකාටත් දෙන්න වෙනවා අන්තිමට. මුලදී හම්බ වෙයි, පස්සේ දෙන්න වෙයි. අන්තිමට ඒකත් නෑ මේකත් නෑ. අන්තෝයට බහින්දා නැහැ. ඔය ගැටවලට අහු වෙන්නේ නැතුව මේ සරණ යන්න ඕගොල්ලන්ට කවදාවත් වරදින්නේ නැහැ. තේරුම් ගන්න අපි කියන්නේ අපේ තරහක් මරාකට නෙමෙයි. කිසිම ආගමක එක මගේ තරහක් නෑ. ඔය තීන ආගම් තියෙච්චායි. කිසිම ජාතියක් එක්ක මගේ තරහක් නෑ. මාළව ජාති ભેද ආගම් ભેද ඒව නෑ. හැබැයි කතා කරන්න කියන දේ කියන ඔය ජාති ભેද නම් ජාතියක් එලවන්න කටයුතු කරන්න. ආගම් ભેදයක් තියෙනවා. ඒ ආගම විනාශ කරන්න සංවිධානයක්වත් හදන්න ඕනේ. අපි එහෙම සංවිධාන හදලා නෑ. අපි හදලා තියෙන සංවිධානය නම් වෙනස් කරන්න නෙමෙයි පිළියෙල කරන්න. ශාසනය වෙනස් කරන්න නෙමෙයි අපි සංවිධානය හදන්නේ. ශාසනය පිළියෙල කරන්න. ඒ පිළියෙල කරගත්තාම මේක පැවැත්මයි කාටත් ප්‍රියමනාපෙන් කටයුතු කරන්න පුළුවන් තැනක්
කියලා දෙන්නයි අපි ඉල්ලන්නේ. විනය සංගායන ඉල්ලන්නේ ඒකට. ඉතින් සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඔබගෙන් මගෙන් පින් බලාපොරොත්තුෙන් සිටින සියලු ඇත්තෝ මේ පින් අනුමෝදන් වී පතන බෝධියකින් නිර්වාණ සම්පත් සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරමි.